පණුවෙක් බැඳපු කෝෂයක් ගැන. ඒ පණුවාගේ මං ඒ කෝෂේ බඳිනකම් ඔයගොල්ලන්ට පෙන්වන්න අමතක වුණා. ඒක නිසා මං සමනලයා වෙන එක පෙන්වන්නම්. ෆස්ට් ඩේ. මේ තියෙන්නේ ඒ පණුවා බැඳපු කෝෂේ. ඒ පණුවා වෙනස් විදියකට තමයි කෝෂේ බඳින්නේ. ගොඩක් පණුව බඳින්නේ මෙහෙම එල්ලෙන කෝෂයක්. ඒ වුණාට මෙයා බැඳලා තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. මකුළු දලක් වගේ එකක ඇතුලේ තමයි යා කෝෂේ බැඳලා තියෙන්නේ. දැන් අපේ වීඩියෝ එක අවසන්. අපි දැනට සමුගන්නවා සෙකන්ඩ් ඩේ එකෙන් හමු වෙමු. සෙකන්ඩ් ඩේ එක. මේ තියෙන්නේ කෝෂය. දැන් මේ කෝෂය ටිකක් කහ පාට වෙලා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙයා දෙහි ගස්වල කොළ තමයි කාලා හැදුනේ. මම මෙයාව කප් එකකට දැම්මා. ඔයගොල්ලෝ හොඳට බලාගත්තද? ඔයගොල්ලන් දැක්කා නේද? දැන් අපේ වීඩියෝ එක අවසන්. දැන් අපේ සෙකන්ඩ් ඩේ එක අවසන්. තර්ඩ් ඩේ එකෙන් හමු වෙමු. තර්ඩ් ඩේ. මේ තියෙන්නේ තර්ඩ් ඩේ එකේ කෝෂය. දැන් අපේ තර්ඩ් ඩේ වීඩියෝව අවසන්. නැවතත් අපි ෆෝර්ත් ඩේ එකෙන් හමු වෙමු. ලාස්ට් ඩේ. මේ ඉන්නේ රෑ සමනලයා නැත්තම් සලබයා. මේ කෝෂය. එයා කෝෂයෙන් එළියට ඇවිල්ලා. මම ඉස්කෝලේ ගිහින් එනකොට මෙයා එළියට ඇවිල්ලා තිබ්බේ. ඔයගොල්ලන් හොඳට දැක්කා නේද? දැන් අපේ වීඩියෝ එක අවසන්. දැන් අපි එයාව යවමු. මේ සලබයා හිටියා නම් දෙහි ගහේ මෙයා කුරුල්ලෝ කනවා. ඒක නිසා තමයි මම මෙයාව කප් එකකට දාලා හැදුවේ. දැන් අපි එයාව නිදහස් කරමු. එයා ගියා. අපි තවත් සලබයෙක් නැත්තම් රෑ සමනලයෙක් හැදුවා. මං ඔයාලට ඒ රෑ සමනලයා ගැනත් පෙන්වන්නම්. මේ ඉන්නේ මං හැදුවා අනිත් සලබයා. අපි මෙයාවත් නිදහස් කරමු. දැන් අපේ වීඩියෝ එක අවසන්. ඉතින් අපේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. අපි නැවතත් ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ආයුබෝවන්.